හෙලෝ කොහොමද? ඔයාලා අදත් වෙනද වගේම පරිස්සමින් සතුටින් ඇති කියලා හිතනවා. ඉතින් වෙනද වගේම ඔන්න මගේ වීඩියෝ එක බලන ඔයාලට ආදරෙන් මතක් කරනවා මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මාව සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා. ඉතින් අද ඔයාලට මම මේ වීඩියෝ එකෙන් ගේන්නේ දැන් ඉතින් 2025 අවුරුද්ද ඉවර වෙලා 2026 අවුරුද්ද එනවනේ. ඉතින් ඒ අවුරුද්දට මගේ දුව අලුත් පන්තියකට යන නිසා එයාට ඉතින් ඉස්කෝලේට උවමනා කරන බඩු ටික අපි ගෙනාවා. ඉතින් ඇත්තටම මට මේ වීඩියෝ එක බලනකොට මගේ පුංචි කාලේ මතක් වෙනවා. මොකද ඉස්සර අපි ඉස්කෝලේ යනකොටත් අපේ අම්මයි තාත්තයි අපිට ඉතින් අලුත් අවුරුද්දට අලුත් පන්තියකට යන්න අලුතින් හැමදේම අරගෙන දෙනවා. ඉතින් ඒ පුංචි අතීතයට ගියපු මම ඉතින් ওই විදිහට මගේ දුව හරි ආසාවෙන් එයාට ගෙනාපු බඩු ටික බලන විදිහ මං ඉතින් ඔයාලත් එක්ක බෙදා ගන්න ඕනි කියලා හිතුවා. ඇත්තටම අම්මෙකුට තාත්තෙකුට තමන්ගේ දරුවෝ කියන්නේ මහ මෙරක් කියනවනේ. ඉතින් අපිටත් ඒ වගේම තමයි. අපිටත් අපේ දුව කියන්නේ මුළු ලෝකයක්. එයා තමයි ඉතින් අපේ පණ ටික, අපේ හුස්ම. ඉතින් එයා ආස දේවල් පුළුවන් විදිහට පුළුවන් හැම වෙලේම දෙන්න තමයි මමයි හස්බන්ඩ්ෝයි හැම මොහොතකම උත්සාහ කරන්නේ. මොකද එයාලගේ පුංචි කාලේ අපිට හපව කවදාක්වත් ගන්න බෑ. අපේ උණුසුමේ ගුලි වෙලා හුරතල් වෙවි හිටපු අපේ පුංචි දුව දවසින් දවස ලොකු වෙනවා. ඉතින් ඒක දුකක්. මොකද එයා දවසින් දවස අපේ තුරුලින් ඈත් වෙනවනේ. ඒ වුණාට ඉතින් එහෙම කියලා එයා ලොකු වෙන දිහා අපි හරි ආසාවෙන් බලාගෙන ඉන්නවා. ඉතින් එයා ওই විදිහට එයාට අරන් දීපු බඩු එකින් එක ඔයාලට ඉතින් ඔය පෙන්නනවා. ඉතින් ඇත්තටම එයාගේ වොයිස් එක මේ ඇහෙන්නේ නැති නිසා තමයි මම අහපව මේ වොයිස් කරන්නේ ඔයාලට. එයාට ඕන කරන හැමදේම සේරම අලුතෙන්ම මේ සැරේ අරන් දුන්නා. මොකද මේ සැරේ විතරක් නෙමෙයි අපි හැම සැරේම එයාට අලුතෙන් අරන් දෙනවා හැමදේම. මොකද ඉතින් අපිට ඉන්නේ එක දුවයිනේ. එක්කෙනාද දෙන්නද කියලා නෑ. ඉතින් හැම අම්මෙක් තාත්තෙක්ම තමන්ගේ දරුවන්ට හැමදේම අඩුපාඩුවක් නැතුව සපුරන්න තමයි බලන්නේ. ඉතින් අපිට ඉන්නේ අපේ මේ දුව විතරයිනේ. ඉතින් ඒක නිසා එයාට ඕන කියන හැමදේම අලුතෙන් අපි අරන් දුන්නා. එයා ඉතින් හරි ආසාවෙන් තමයි ওই දේවල් ඔයාලත් එක්ක බෙදා ගන්නෙ. එයා දැන් මේ සැරේ 2026 අවුරුද්දේ 4 වසරට තමයි යන්න ඉන්නේ. ඉතින් ශිෂ්‍යත්වයටත් තව ටික කාලයයි තියෙන්නේ. ඉතින් ওই විදිහට තමයි අපේ දුවට අපි ගත්තු බඩුවල වියදම. මම මේ බිල් නම් එකතු කරනවා. ඉතින් මාසෙට වියදම බලා ගන්න ඕනනේ. ඔයාලා බලනවා ඇති මේ මොකද්ද මේ කියලා. හරි එන්නකෝ ඒ කතාව කියන්න. ඉතින් අපේ දුවට බයිසිකලයක් ඕනි කියලා කිව්වා. ඒක නිසා මමයි හස්බන්ඩ්ුයි කල්පනා කරා මේ විදිහට කැටයකට සල්ලි එකතු කරලා එදාට අපි එයාට ඒක අරන් දෙනවා කියලා. ඉතින් තව කෙනෙකුට ණයක් නොවි අපිට කරන්න පුළුවන් දේවල් තියෙනකොට අපි දරුවන්ට ඒ දේවල් නොකර ඉන්නේ ඇයි? ඉතින් අද වීඩියෝ එක හොඳයි නම් ඔයාලා මගේ වීඩියෝ වලට කැමති නම් ලයික් එකක් කමෙන්ට් එකකුත් දාගෙන යන්න අමතක කරන්න එපා. තවත් ලස්සන වීඩියෝ එකකින් එනකන් ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි ගිහින් එන්න.